ආයනවල හැමෝටම පහසෙන් ශිෂ්‍යත්ව ලියපු කෙනෙක් ඉන්නවා නම් 2024. ඉතින් මේ විදිහට ඉස්කෝලයක් තෝරගන්න කඩිනම් ලකුණු වල තියෙන ඉස්කෝල වල කඩිනම් ලකුණු. ඉතින් ඔයාලට ළමයාට ලියපු ලකුණුත් එක්ක ඉතින් මේ විදිහට ඔයාලට මොන ඉස්කෝලේටද යන්න පුළුවන් ළමයාට කියලා හරියටම බලා ගන්න පුළුවන්. හරිතොරතුරු හරියටම නිවැරදිව ගේන්නේ මගේ channel එකෙන් තමයි හැමදාමත්. තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් මෙන්න මේ විදිහට ඔයාලට දැන් display එකේ පේන විදිහට ඔයාලට subscribe කර ගන්න පුළුවන් channel එක හරියටම. ඒ වුණොත් මේ වගේ videos නිතරම ඔයාලට හරිතොරතුරු හරියටම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා හැමදාමත්. හරියටම ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඊතලෙන් පෙන්න තැනින් ඔයාලට touch කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. මෙතන subscribe කියලා තියෙනවා. එතනින් ඔයාලට touch කරගන්න. ඊතලෙමුත් පෙන්නවා. එතන bell icon එක ගාවින් ආපහු touch කරගන්න. ඊට පස්සේ මෙතන ඊතලෙන් පෙන්න ඔයාලට all කියලා තියෙන. එතනින්මුත් touch කරගන්න. ඊට පස්සේ හරියටම ඔයාලට channel එක subscribe කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට channel එක ඔයාලට හරියටම subscribe කරගන්න පුළුවන්. එහෙම වුණොත් හරිතොරතුරු හරියටම ඔයාලට නිවැරදිව දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාගේ ළමයාත් මේ විදිහට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටපු කෙනෙක් නම් ලියපු කෙනෙක් නම් ඉතින් ඔයාගේ ළමයාගේ ලකුණුත් එක්ක ඉතින් ඔයාගේ ළමයා මොන ඉස්කෝලේකටද යවන්නේ කියලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලා ළඟම ඉස්කෝලේ මොකද්ද? ඒ ළමයා යවන්න ඕන ඉස්කෝලේ මොකද්ද කියලා ඒ ළමයාට තියෙන ලකුණුත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විදිහට ඔයාලට එක එක පැති වල කඩිනම් ලකුණු ඉස්කෝලේ වල කඩිනම් ලකුණු බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට දැන් ඔයාලට ඒ ටික බලා ගන්න පුළුවන්.